අපි සියලු නාම මේ වැඩි අතාරින්නේ ඉදිරියට අපි කරගෙන යනවා. ඒ ඉදිරියට කරගෙන යන්න නම් රජයේ සහයෝගය ලැබෙන්න. රජයේ මේ ප්‍රශ්න දිහා බලන්න ඕනේ. මේ ප්‍රශ්නේ දිහා බලලා විසඳුමක් ලබා දෙන්න කියලා ජනාධිපතිතුමාගෙන් අපි තා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි අධිකරණ අමාත්‍යවරයාගෙන් තා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේ විමර්ශන කටයුතු අධිකරණ කටයුතු ස්වාධීනත්වයෙන් යුක්තව නිසිලස විමර්ශනය කරන්න. ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවටත් වගකීමක් තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව මේ කරුණු නිවැරදි ආකාරයට බලලා මේ යටගිය ප්‍රශ්න අපි ඉදිරිපත් කරනවා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරියේදී ලිඛිතව. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි ලිඛිතව ඉදිරිපත් කරනවා. මේ සියලු දේවල් දිහා බලලා මේ විමර්ශනයේ නැවත සිද්ධ කරන්න කියන තමයි අපි ඉල්ලා සිටින අවසානයේදී අපි කියනවා මේ හොල් කරලා තියෙන දිනුම් වලින් ඉතා ඉක්මනට මේ මුදල් ලබා දෙන්න. අඩුම තරමේ මේ මාස කිහිපයක් ඇතුළතවත් යම්කිසි ආකාරයකට පළවෙනි වටේ හෝ මුදල් ලබා දීමක් කරන්න. එහෙම නැත්නම් කරුණාකර ජනාධිපති කොමිෂන් සභාවක් ආරම්භ කරන්න. ජනාධිපති කොමිෂන් සභාවක් ආරම්භ කළා අපිට මතකයි ඊයේ දිලිසිංහලාගේ වංචාව වෙච්ච වෙලාවේ ජනාධිපති කොමිෂමක් දාලා ඒ මුදල් කොහෙද කියලා නිවැරදි ලෙස විශ්ලේෂණය කළා. ඒ මුදල් ලබා දුන්නා. එහෙමනම් අඩුම තරමේ මේ රජයේ යටතේ මට මතකයි මෙතන මේ රජයේ ඉන්න ඇමතිවරුන් මේ ප්‍රශ්නේ කරමත තියාගෙන ඒ ඡන්දය ලබාගෙන තියෙනවා. එහෙනම් ඔවුන්ට වගකීමක් තියෙනවා. ඔවුන්ට යුතුයකමක් තියෙනවා මේ ප්‍රශ්නේ විසඳන්න. ඔවුන්ගේ රජයේ යටතේදී මේ ප්‍රශ්නේ විසඳන්න. ඒ ප්‍රශ්නේ විසඳගෙන අපි මේ සතුට කරගෙන යනවා කියන මේ මොහොතේ කියා සිටිනවා. ඒක අපි දැක්කා මේ කණ්ඩායමේ යම් කිසික් මේකේ මුලිකාවදී මම නියෝජ්‍යම නාමල් කරුණාරත්න මේක ගොඩක් මහන්සි ඔබලා කරායලාට ඔවුන්ගේ නිවාස වටලා උද්ඝෝෂණ කරා. එතන හඳුරු බඳගත්තා. ඒ වෙලාවේ ඔවුන් සම්බන්ධ වෙන්න කියලා. දැන් අපි දැකලා තියෙනවා අපිට දන්නා විදිහට තෝරු මෝරු ටිකට යම් මුදලක් ලැබිලා මේ පුංචි පිරිසක් යම් සම්බන්ධතා උදාහරණයක් විදිහට DIDලා ඉන්නවා. එහෙම නැත්නම් SS කියලා නැත්නම් හමුදාවේ ඉහළම නිලධාරී ඔවුන්ගේ මුදල් ලැබිලා කියලා ආරංචියක් තියෙනවා. මේක ගැන ඔබතුමාට මෙන්නයි මේ වගේ දෙයක් මහාට පස්සේ වගේ දීපිකට බලු සාක්ෂි දෙනවනේ හොඳට. ඒ වගේ තමයි මේ වගේ වංචාවක් මෙගමන වැඩියෙන්ම මේ ගැන කතා කරන කෙනාව වහලා සාමාන්‍යයෙන් කෝටි 100ක වංචාවක් වෙලා තියෙන කතා කරන කෙනා කෝටි භාගයක් දෙවකට පස්සේ සම්පූර්ණ ක්‍රියාවලිය අඩපණ. මේ විදිහටම කරගෙන ඉන්න මම හිතන්නේ දැන් මේගොල්ලෝ ඊළඟ අය වහන්න සල්ලි තියෙදි කියලා හිතාගන්නට ඒ තරමට වහලා කියන එක නම් අපිට පේනවා මේ විමර්ශන දිහා බැලුවම. ඉතින් ඉදිරියේදී එහෙම එකක් වෙන එකක් නැහැ. අපි මේ වෙනුවෙන් ගෙනී සිටිනවා. ඉදිරියේදී එහෙම වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒ වගේම තමයි ඇමතිතුමාටත් නමකින් වෙන අයිඩෙන්ටිෆිකේෂන් දැන් එතුමා අපිට උත්තරේ දීලා මට කියන්න වගකීමක් තියෙනවා. ඔබතුමා මේ ඡන්දේ ගත්තා නම් ඒකට සාධාරණයක් ඉෂ්ට කරන්න මේ අහිංසක ජනතාවට අපි මේක පිළිපස්සින් ඉඳලා අපි තල්ලු කරලා දෙනවා. එන්ජිම තල්ලු කරලා දෙන්න එන්ජිම ඉදිරියට අරන් ගිහලා නිවැරදි දිශානතියට යොමු කිරීමේ වගකීම තියෙන රජයේ යටේ. එහෙමනම් ඔබටත් අයිතියක් තියෙනවා මම කරුණාකරන මම මේ වගකීම අතට අරගෙන මේ පස්විකායි කෙනෙක් ඉඳලා දෙන්න එක තමයි අපි ඉල්ලා දෙන්නේ. මේ අද බොහොම සුවඳ වෙල්ලීම කරන්නේ ඉදිරියේදී මේ සුවඳකම නැති නොකර දිගටම සුවඳත්වයෙන් වැඩ කරමු කියන එක තමයි අපි කියා සිටින්නේ. ඔතෙන් ඒ කියන්නේ අපතුමා ප්‍රධාන සැකතොත් අපරාධ නිදහස් වී අවසන් ඔවුන් දැන් ගෙනල්ලා පන්තියේ ආලු. ඒකට ඒ පන්තියේ මිලිටපු සීනියර්යේදී මහත්තයෙකුත් ඉන්නවා. ඒකට මේ එක්තරා කණ්ඩායම. ඒකට ඔවුන් දාපු මුදල් ලැබිලා කියලා අරන් තියෙනවා. ඒකට මෙවැනි තත්ත්වයක මේ වර්තමාන රජයේ යටතේ රජයේ නිලධාරීන් වෙනස් නැහැ. මේ නිලධාරීන් තාම එක තැන්වල ඉහළ නිලධාරීන් විදිහට රජයේ පොලිසිය ස්ථානවල ඉන්නවා. ඒතර මොවුන් මෙහෙම ඉද්දි තමන්ගේ පන්තියේ තමන් එකට යාළුවෝ හම්බෙන යාළුවෝ ටික මේ මෙහෙම තියෙද්දි මේක සාධාරණ පරීක්ෂණයක් වෙන්න ඉඩ පහසුකම් තියෙයිද? ඒකට ඔබතුමාලා කරන මැදිහත් වීම බලපෑම කියන්නේ මේක හම්බෙන්න විදිහට දැන් අපි අද මේ කතා කළාට ඔය කියන සීනියර් ඩීඑල්ජී මහත්තයාට එරෙහිව චෝදනා පත්‍රයක් ගරු ජනාධිපතිතුමාට කියලා තිබාර දුන්නා. ඉතින් ඔය කියන සීනියර් ඩීඑල්ජී මහත්තයා කිව්වා ගැන අපි හොඳට දන්නවා. ඉතින් දැන් ආයේ මෙතන සාක්ෂි නැත්නම් මෙතන අමුතු සාක්ෂි ඕනේ මෙතන කට්ටිය කියනවා නම් මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. ඉතින් ඔය DIG මහත්තයා කියනවා අපි හොඳට අඳුරනවා. ඒක සාමාන්‍යයෙන් වෙඩිල්ලයි පඩේ හොඳට සත්‍ය අඳුර ගන්න පුළුවන් දැන් දෙයියනේ කියලා.
මේකෙන් අපි කියන්නේ මේක වහන්න ලෑස්ති වෙන්න එපා. පොලිසිය මහත්තුන් සම්බන්ධ වෙලා මේක ජරාව කාලා තියෙන කරුණාකර ඒගොල්ලෝ මේක අයින් වෙන්න අලුත් කට්ටියට මේ වැඩේ දෙල්ලා මේකට සාධාරණ ප්‍රශ්න දෙන්න